බිස්නස් එකේ සේල්ස් අඩු වුණාම ඔයා කරන පළවෙනි දේ මොකද්ද? Facebook එකේ page එක බූස්ට් කරන එකද? ඒක තමයි අද අපි කතා කරන පළවෙනි මාකටිං මිත් එක. ගොඩක් බිස්නස් ඕනර්ස්ලා හිතනවා Facebook එකේ රුපියල් 5000ක් වේදන් කරලා page එක බූස්ට් කරාම නැත්නම් ඒ post එක බූස්ට් කරාම sales වැඩි වෙයි කියලා. එහෙම නැත්නම් 10000ක් වේදන් කරාම තව ටිකක් sales වැඩි වෙයි කියලා. likes වැඩි වෙයි. ලයික්ස් වැඩි වුණා කියලා සේල්ස් වැඩි වෙනවද? සේල්ස් වැඩි වෙනවා කියලා කවුරු හරි පොරොන්දු වෙලා තියෙනවද? හිතන්න. ඔයා රෙස්ටොරන්ට් එකක් කරනවා මාතර හරි ගාල්ලේ හරි. ඔයාගේ බූස්ට් එක ඔයා කරනවා. ඒක වැඩ කරනවා. ලක්ෂයක් බලනවා. ඒ ලක්ෂයෙන් 80%ම බලන අය ඉන්නේ කොළඹ. ඔයාගේ රෙස්ටොරන්ට් එකට ඒගොල්ලන්ට එන්න පුළුවන්. බූස්ට් එක වැඩ කරා. හැබැයි මාකටිං එක වැරදුනා. මතක තියාගන්න. මාකටිං කියන්නේ වැඩිපුර පෝස්ට් එක මිනිස්සුන්ට පෙන්වන එක නෙමෙයි. හරි මිනිස්සුන්ට හරි මෙසේජ් එක හරි වෙලාවට පෙන්වන එක. ඊළඟ පාර පෝස්ට් එක බූස්ට් කරන කලින් මේ ප්‍රශ්න තුන අහන්න. මේ පෝස්ට් එක කාටද? මේ පෝස්ට් එක ඒ අයට වැදගත් වෙන්නේ ඇයි? මේ පෝස්ට් එක දැක්කම ඒගොල්ලෝ මොනවද කරන්න ඕනි කියලා. මේ තුනට ආන්සර් එක නැත්තම් පෝස්ට් එක බූස්ට් කරන්න එපා. ඔයා කවදා හරි Facebook එකේ පෝස්ට් එකක් බූස්ට් කරලා තියෙනවද? රිසල්ට් එක මොකක්ද? මේ කමෙන්ට් එකේ ලියන්න. අද ඉගෙන ගත්ත දේ හෙටම බිස්නස් එකට ඇප්ලයි කරන්න. මතක තියාගන්න. learn, apply, grow. හෙට පාඩමේදී අපි හමු වෙමු.